සිටිනවා ඊට පෙර විවිධ සෝහලවල මේ කටයුතු සිදු කරමින් පැමිණෙනවා. මෙතකොට මේ වර්තමානයේත් එක්ක බලද්දී උපතේදී ඔය සිදුවෙන ආබාධයන් ලංකාව තුළ මේ වෙනකොට අඩුයිද ඒ කාලයට සාපේක්ෂව එහෙම අඩුවක් තියෙනවද? ඒක තුළ ඒ කියන්නේ යම් කිසි විදිහට අපේ නවීන තාක්ෂණය සහ මේ දේවල් එක්ක අපේ රටේ එහෙම අඩුවීමක් තියෙනවද නැත්නම් තවමත් ඒ තත්ත්වය එහෙමමද? ඔය ඇත්තටම අපේ මගේ 24ක අවුරුදු 24ක සේවා කාලය මුල් කාලයට වඩා දැන් දරුවෝ මේ ප්‍රතිකර්ෂණ පැමිණෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා අපිට පෙර අපි සමීක්ෂණයක් කරලා තිබුණේ නැහැ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා ලංකාවේ. දැන් අපේ රෝහලේ කායික ආබාධ සඳහා 30000ක පමණ රෝගී සංඛ්‍යාව ලියාපදිංචිලා ඉන්නවා. උපතින් ආබාධ වුණාද නැත්නම් පසුව සිදුවුණු විවිධ උපතින් ආබාධ වුණා වැඩි. ඉන් පසුවෙන් සාපේක්ෂව අඩුයි. දැන් මම හිතන්නේ දැනුවත් වීම වැඩි කමටත් තාක්ෂණීය දියුණු බව දැනගෙන දෙමව්පියන් දරුවන් රැගෙන ප්‍රවණතාව වැඩි. ඒ නිසා අපිට වැඩිවීමක් පේනවා. මම හිතන්නේ වෙනතට වඩා තාක්ෂණ දියුණුවද උපදෙස් දෙන අතර දැන් අවම වෙන්න ඕන විද්‍යාව දියුණුව සමග. ඒකට අර රෝගීන් අපිට පැමිණෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා දැනුවත් වීම වැඩි නිසා. දැන් ජාලි මහත්මයා නිරන්තරයෙන්ම දෙමව්පියන්ට තමන්ගේ දරුවන් තමයි ලොකුම සම්පත. ඔතනදී අපි කියපු ඔය උපතේදී සිදුවෙන ආබාධ, ඒ ආබාධයන් පසුට තිබ්බම සාමාන්‍යයෙන් මේ දරුවෙක් නැගිටලා ඇවිදිනකම් මේ අම්මයි තාත්තයි බලාගෙන ඉන්නේ. දැන් ඔතනදී මේ අපේ දරුවා අවුරුදු මාස දෙකකින් ඇවිත්තා අර දරුවා එහෙම ඇවිද්ද අපේ දරුවා තාම ඇවිදින්නේ නැහැ. මොකද ලොකු බයක් තියෙනවා. එක්තරා දුරකට සමහර අවස්ථාවක ඔය බය ඇති කරගන්න ඕනේ තමයි. ඒ කොච්චර සීමාවට ගිහලා මොකද අනවශ්‍ය බියකුත් අපේ අම්මලා තාත්තලා අතර තියෙනවා. දැන් ප්‍රතිකාරයක් ලබා ගන්නට එන්නේ නැත්නම් එහෙම දරුවෙක් ඇවිදින්නේ නැත්නම් ඒ කොයිතරම් කාලවකවනොත් වෙන බලන්න ඕනද? ඔය ඒක සාමාන්‍ය ප්‍රශ්න. දැන් අපේ සාමාන්‍යයෙන් අවුරුද්දයි මාස 6ක් කොටස යනකම් දරුවෙක් ඇවිදින්න පුළුවන්. ඒ නිසා අවුරුද්ද පහුච්ච ගාම දැන් අනිත් අවසරවලදී දරුවෙක් ඇවිදිනවා කියලා කලබල විය යුතු නැහැ. අවුරුද්දේ මාස 6ක් වෙනකන් දරුවෙක් ඇවිදිනකම් බලන්න පුළුවන්. එතකොට අපි මේ මානසිකාගාරයට දෙන හේතු සඳහන් කරන්න පෙර ඒ හේතුවකට ලක් වෙච්ච දරුවෙක් නම් ඇවිදිනකම් කියලා බලන්න ඉන්න හොඳ නැහැ. උදාහරණ විදිහට පිට එක ඇවිල්ලා තියෙනවා නම් කහ වෙච්ච දරුවෙක් නම් එනකොට අඬන්න ප්‍රමාද වෙච්ච දරුවෙක් නම් අපිට මුල මාසින් ඉඳලම මේ ව්‍යායාම චාති ඉරියව් වල පවත්වාගෙන අපි අර කරන උත්තේජනක ප්‍රතිකාර කරන්න පුළුවන්. එවැනි තත්ත්වවලදී ඇත්තටම වෛද්‍යවරු යොමු කරනවා වෛද්‍යවරු අඳුන ගන්නවා. මොකද පේශි වල සාහනය කියලා එකක් තියෙනවා ටෝන් එක කියලා. ඒ ටෝන් එක අඩු වැඩි දරුවෝ ඉන්නවා අපි දන්නවා ටෝන් එක දැන් මේ මස්තිෂ්කයේ ටයිප් තුනක් තියෙනවා. ෆ්ලැටික් ටයිප්, පැසිෆික් ටයිප්, ඇසිටොයිඩ් ටයිප් කියලා. ඒකට මානසික පේශි වල තලයක් වැඩි වෙනවා. ඒකට මෘදු වෙනවා. එතකොට ඒ වෛද්‍යවරු අඳුනගෙන එවනවා භෞතික සුවරකීමට ලක් කරලා අවශ්‍ය ප්‍රතිකාර කරනවා. ඉතින් ඇත්තටම ඒව හේතුවට මේ නරඹන ඔබ හේතුව අහගෙන ඉන්නේ නැති ඒ හේතුවට ලක් වෙච්ච දරුවෙක් ඉන්නවනේ ළඟව තියෙන භෞතික චිකිත්සක ඔබට පැමිණෙන්න පුළුවන්. ඔව් දැන් ජාලි මහත්මයා ඔතන දැන් ඔබතුමා කටයුතු කරන්නේ ප්‍රධාන භෞතික චිකිත්සක විදිහට ඍජු ආර්ය ළමාරෝහලේ. බලන්න කෙනෙක් හිතන්න පුළුවන් දැන් මේ අපි කියවා වගේ සමහර විට බෞද්ධ චිකිත්සක කියන මේ ක්‍රමවේදයන් තරමක් දුරට අපේ සමාජයේ තරමක් තාමත් තරම් ප්‍රචලිත නොවුණු කාරණා වෙන්න පුළුවන්. ඔබ කිව්වා වගේ ඒ නිසා තමයි අපිට දැන් දැනෙන්නේ මේ වැඩිපුර ළමයි එනවා ප්‍රතිකාර ගන්න කියලා. නමුත් ඔබ කිව්ව විදිහට අතීතයේ ඉන්නේ නැති මේකට වඩා වැඩි ප්‍රමාණයක් දැන් තමයි මේ දැනුවත්භාවය එක්ක එන්නේ. එතකොට අපේ රට පුරා විහිදලා ඉන්න හැම තැනකම පිළිසෙට මේ බෞද්ධ චිකිත්සකකම ලබා ගන්න හැකියාවක් තියෙනවා. නැත්නම් කොළඹට මෙන්න වේද මේක? නැත්නම් ප්‍රධානම නගරයකට යන්න ඕනද? කොහොමද ඒක? ඔව් අත්‍තරම කියන්න සතුටුයි සියලුම මහරෝහල් වල සියලුම මූලික රෝහල් වල දැන් මේවා බෞද්ධ චිකිත්සාංශ පිටවලා තියෙනවා. සුදුසු සම්බන්ධ බෞද්ධ චිකිත්සකවරු වැඩ කරන ඔබේ දරුවා ළඟම තියෙන මූලික රෝහලට මහරෝහලට යන්න පුළුවන්. එතනදී ඒ සඳහා දැන් අපි දන්නවා කියන්නේ සායනයන් පැවැත්වෙනවද නැත්නම් ඒ කියන්නේ එහි මූලික කොටස කොහොමද ක්‍රියාත්මක කරගන්න පුළුවන්? අපි ගිහිල්ලා ඒ රෝහලේ බෞද්ධ චිකිත්සක මොන දේ වුණත් අපිට ඒ ගැටළු වලට විසඳුම් ලබා ගන්න පුළුවන්. නැත්නම් වෛද්‍යවරයෙක් මුලින් මුණ ගැසී ඒ අනුව යන්න ඕන. ඔය ඇත්තටම බාහිර රෝගියන්ගේ වෛද්‍යවරයෙක් හමුවේ යන්නක තමයි මේ ක්‍රමය. එතකොට ඒ වෛද්‍යවරු විසින් බෞද්ධ චිකිත්සාංශයට යොමු කරනවා. සමහර විශේෂඥ වෛද්‍යවරුන්ට පෙන්වන්න පුළුවන් නම් ඔබේ දරුවා ඉතාම හොඳයි. මම හිතන්නේ හැම වෙලේම මේකත් අවශ්‍ය නැහැ. කොහොම හරි බාහිර රෝගාංශයේ වෛද්‍යවරයෙක් හරහා යොමු විය යුතුයි බෞද්ධ චිකිත්සාංශයට. හොඳයි. දැන් මේ කාරණා කතා කරන අතරතුර ජාලි උද්වැල්ල මේ බෞද්ධ චිකිත්සකතුමන් අපි දන්නවා මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ පිළිබඳව ලිපි රචනා කරා විවිධ පුවත්පත්වල ලිපි රචනා කරමින් සමාජයේ දැනුවත් කිරීමේ කටයුත්තක යෙදුණා. ඒ අතරතුර තමයි මේ වගේ මේ
කෘතියකුත් රචනා කරන්න නිරෝගී දිවියකට බෞද්ධ චිකිත්සාව කියලා. මේ වගේ කෘතියක් රචනා කිරීමට හේතු වුණේ ඇයි ඔබේ වසර 20 ගණනක අත්දැකීමුත් එක්ක මෙහෙම පොතක් මේ ගැන ලියන්න ඕන කියලා හිතුවේ? ඔව් ඇත්තටම අපේ මේ බෞද්ධ චිකිත්සාව ගැන සමාජය දැනුවත් කිරීම අපි නිකන් සරලව සමීක්ෂා කරලා 100 දෙනෙක්ගෙන් අහුවොත් එක්කෙනෙක්වත් සමාජ බෞද්ධ චිකිත්සාව කියන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියේ නැහැ මම මේ සේවයට එන කාලෙදි. ඊට පස්සේ මටම හිතුණා මේ දැනුවත් කර යුතුයි කියලා. ඉතින් ලිපි කළා කියලා පස්තුවත් ගන්නාව රූපවාහිනී ස්ථාන වල කතා කරා. ඉන්පසු මේ රෝගීන් දැනුවත් කිරීමලා ඇත්තටම බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මේ රෝගියක් වෙලා ප්‍රතිකාර ගන්නට වඩා ප්‍රතිකාර බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වලින් අනාබාධිතව ක්‍රියාවේ දෙන්නත් පුළුවන්. ඒක ගෘහණියන්ට රැකියා අවස්ථාවල දෙන අයට ළමයින්ට ක්‍රීඩකයන්ට අනාබාධිතව එහෙම ක්‍රියාවේ දෙන්නත් මම මේ පොත මගින් බෞද්ධ චිකිත්සක ක්‍රම පෙන්නලා දෙනවා. නිවැරදි ඉරියව් පුහුණු කරලා ඒක අනාබාධිතව ඉන්නේ. දැන් අපි කියපු අර දැන් උපතේදී සිදුවන ආබාධයන් ගැන පසකින් ලැබුවොත් ළමයින් හෝ ඒවා වැඩිහිටියන් හෝ බොහෝ දුරට මේ ප්‍රතිකාර වලට යොමු වෙන්න සිද්ධ වෙන්නේ මේ අපේම ප්‍රශ්න වලින් නේද? ඒ කියන්නේ අපේ වැරදි ඉරියව් එහෙම නැත්නම් අපේ වැරදි ආහාර එහෙම දෙයක් තියෙනවා. අපේ සමීක්ෂණය කරලා අපිට එන නෙක් පේන් ඒ කියන්නේ බෙල්ලේ වේදනාව කොන්දේ වේදනාව 90%ක්ම අපි විසින්ම නිර්මාණය කරගත්ත වේදනාවක්. අපි බැලුවොත් ඇනටොමිකල් එක මොකක්ද ලෙඩකට ඉන්නේ 10ක් විතර. ඒ කියන්නේ ටියුබ් එක විෂ බීජ ශරීරගත වෙලා කොන්දේ වේදනාවක් බෙල්ල වේදනාවක් අක්ෂියක් දිරලා ඉන්නේ ටිකක් අඩුයි. අපි මේ පාඩම් කරන විදිය, නිදා ගන්න විදිය, රූපවාහිනිය අරමුණ විදිය නොයිකොත් අපේ වැරදි ඉරියව් නිසා රැකියාව අවස්ථාවල තියෙන පුතු ඇත්තටම පුතු කියලා තිබුණාට ඒ පුතු වැරදි අපිට මානවයේ ඉන්න සුදුසු විදියට මේවා නිර්මාණය කරලා තියෙන පරිගණක මේසේ පවා. ඉතින් එවැනි තත්ත්වවල තමයි මේ අපේ වේදනාවල් මේ දාගෙන තියෙන්නේ. ඉතින් අපි පෙන්වලා දෙලා තියෙනවා ඒ අදාළ කියාව අදාළ කාර්ය කරන්න නිවැරදි ඉරියව්. ගාලි මහත්මයා උතන තවත් අපි මෙන්න සඳහන් කරමු කෙනෙකුට මේ අපි දැන් කියපු සමහර විද්‍යාත්මක නම් වලින් ගත්තම ওই කතාව සමහර කරන් තේරෙන්නේ නැහැ. නමුත් අපි කිව්වොත් අපේ මේ අත රිදෙනවා, ධනිෂ්ඨ රිදෙනවා, බෙල්ල රිදෙනවා කියන කාරණා කියනවනේ. කිව්වොත් බොහෝ දෙනෙක් දැනුවත් නැහැ බෞද්ධ චිකිත්සක ක්‍රම පිළිබඳව. මොන වගේ මේ වගේ දේවල් දැනුනොත් අපි පුංචි ළමයි ගැන කතා කරන නිසා ඒගොල්ලෝ මොන වගේ දේවල් කිව්වොත් ඒ කියන්නේ මගේ අත රිදෙනවා කියලා දවස් දෙක තුනක් කියනවා නම් අපි වෛද්‍යවරයෙක් හමු එක සුදුසුද? මේ වගේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඔව් ඇත්තටම දැන් ඒක දැන් රෝගී සත්‍ය අපිට ගණනාවක් වෙනවා. දැන් දරුවෙක් අතර එහෙම කම්ප්ලේන්ට් එකක් තියෙනවා නම් අත රිදෙනවා කියලා ඒක පොඩ්ඩක් බලන්න වේවි. මොකද සමහර වෙලාවට දරුවෝ වැඩෙන දරුවෝ නිසා පේශි ඇදෙන නිසා දරුවන්ට වේදනාව වෙනවා. දරුවා සීමා රහිතව දුර කරන නිසා මානසික පේශි ෆැටිග් වෙලා කියන්නේ පීඩාවට පත් වෙන වේදනාවල් තියෙනවා. ඒකම වෛරස් විෂ බීජ වලට ගිහිල්ලා මේවා ඉස්සත් වෙන්න පුළුවන්. ඒක කොහොම කරද දරුවෙක්ගේ එකක් වුන්කම් දෙන්න බලන්න ළඟ පුළුවන් උපදෙසක් ළඟම ඉන්න වෛද්‍යවරයෙක් ලබා ගත යුතුයි. දැන් තියෙන මේ අපේ ලංකාවේ දැනට නොයෙකුත් විෂ බීජ අඳුනාගෙන තියෙනවා මානසික පේශි වලට ගිහිල්ලා ළමයින්ට අමාරු වෙන දේවල් සංසි වලට ගිහිල්ලා ඉතින් කොයි වුණත් දරුවෙක්ගේ දෙයක් දෙමව්පියෝ විදියට බලන එක හොඳයි. හොඳයි. ඉතින් බෞද්ධ චිකිත්සක ක්‍රම පිළිබඳව අපි කතා කරේ සමහර විට අපේ නොදැනුවත්භාවය නිසා අපි සමහර විට හිතනවා මේ වගේ දෙයකට ඉතින් බෙහෙත් නැහැ මේ ගැන විසඳන දෙයක් නැහැ කියලා. නමුත් බෞද්ධ චිකිත්සක ක්‍රම තුළ අපේ විවිධ රෝගාබාධ වලට පුංචි දරුවන්ගේ විවිධ රෝගාබාධ වලට දරුවන්ගේ විතරක් නෙමෙයි අපි අද කතා කරේ දරුවන් සම්බන්ධ වැඩිහිටියන් පවා මේ ප්‍රතිකාර තියෙනවා. ඒ නිසා අපි ජාලිය මහත්මයා සඳහන් කළ විදිහට ඔබට පුළුවන් ඒ අපි සඳහන් කරපු විදිහට මේ බෞද්ධ චිකිත්සකවරුන් හමු වෙලා මේ පිළිබඳව තොරතුරු ලබා ගන්න. ඔබතුමා දැන් මාධ්‍යත් එක්ක කටයුතු කරමින් ලිපි ලියමින් මේ කටයුතු කරන නිසා ඔබ හිතන්නේ තවදුරටත් අපේ සමාජය මේ පිළිබඳ දැනුවත් විය යුතුද? තවත් දැනුවත් වෙන්න ඕනේ. ඔව් ඇත්තටම දැනුවත් විය යුතු දැවියෙන් දැන් අපි මම ළමයි ගැන කතා කරන නිසා දැන් විභාග තියෙන ළමයි දැන් මම දන්නවා උසස් වෙලා සාමාන්‍ය පෙළ ලියන දරුවෝ දැන් තියෙන තරංගකාරීත්වය වැඩි නිසා නොයෙකුත් මානසික පීඩනයෙන් ඉන්නේ අනික පැය ගණනක් වැඩියෙන් පාඩම් කරන නොකොත් අන්තිමට අපිට අධ්‍යාපන දඩ එළියට එන්නේ වැදගත් තවත් අනික දැන් අපි බෞද්ධ චිකිත්සාවේ කායික පැත්ත විතරනේ අපි මානසික පීඩන අනුතරන මනස සංයමයටපත් කරන යාමක් කරනවා. ඒ කියන්නේ විභාග පීඩනයෙන් ඉන්න දරුවන්ට
මේ මනස නිරවුල් කරලා ඉතින් අපි මේ මෙන්ටල් ස්ට්‍රෙස් එකට මසල් ස්පැස්ම් වෙනවා. තද වෙලා පේශි පතල තද වෙලා වේදනාවල් වෙනවා. ඒ නිසා මේ මම කියන්නේ දැන් මේ ඉන්න තරඟ කාර්යය නිසා තව තවත් දැනුවත් කිරීම කළ යුතුයි. මොකද නොයෙකුත් ප්‍රශ්න අපිට ලැබෙන්න ලැබෙනවා මේ විභාග තීරණයත් එක්ක. හොඳයි. ඉතින් අපි අද දවසේදී මේ පිළිබඳව කතා බහ කරමින් ඔබ දැනුවත් කළේ. දැනුවත් වීම බොහෝ වටින නිසා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා විද්‍යා ආරාමාරෝහලේ ප්‍රධාන බෞද්ධ චිකිත්සකාචාර්ය ජාලිය උඩුවැල් මහත්මයාට. ආයිබෝන් ඔබතුමන්ට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් එහෙමනම් අපි අද සිකුරාදා නුගසවමින් ඔබව දැනුවත් කළා මේ සියලු කටයුතු පිළිබඳව. අපි පොරොන්දු වුණු විදිහට අද දවසේ වැඩසටහනේ අවසන් කොටස වෙනකොට අපේ අර අවුරුදු කුමාරයන් ටික මේ පැත්තට එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි නුගසවන බත් එක්ක එකතු වෙලා ඕන සමගත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විරාමයෙන් පස්සේ.